අද අපි නුවර ඇවිල්ලා ඉන්නේ. යාළුවෙකුගේ ගෙදරක අපේ කැම්පස් එකේ. එයා අද අපිව ලස්සන තැනක් බලන්න එක්ක යනවා කිව්වා. අපි ගිහින් බලමු එතන කොහොමද කියලා. तेरे बोमल सेना उमट लन्नुवा मागाव इन्නම් කියලා net කොනින් කීවා ආදරේ මා පැවසිනහා හිතට හරිතුවා සදවගේලා කූඩල්ල වැඩියෙන්ම කෑමේ වාර්තාවද? ඒක අවුලන්නේ. මෙතන ඉඳන් දුරයිද මාමා? මෙතන ඉඳන් ගොඩක් දුරයිද? නෑ නේ. ආහා හා. අපි යනවා මාමා. ඔව් ගත්තා. ගත්තා. අපිට වැදගත් ඡාගයක් හම්බුණා හීම්බෝ විටියා. මේවා උණු වතුරට දාලා විව්වහම සීනි අඩු කරගන්න පුළුවන්. ඔයයි කුඩලිය අත්දැකීම ගැන අපිට විස්තර කරන්න. කුඩල්ල කාලා ෆස්ට් ටයිම් කුඩල්ල දැක්කම ඔය අත්දැකීම අපිට ලබා ගන්න පුළුවන්. අපි ඇවිත් ඉන්නේ මේ ආයේ ගෙදර තමයි. ඔය අපිව සෑහෙන දුර එක්කන් ආවා. බෙහෙත් නෙල්ලි හම්බුණා. මේවා මේ ගුණයි අනිත් නෙල්ලට වැඩි මං හිතා. ඔව් බෙහෙත් නෙල්ලි ගුණයි. ආර තිත්තයි. ගුණයි. ඔව්. උණු වතුරේ දාලා මේ වැල් වතුරේ දාලා බිව්වහම රසයි. එහෙමද? උදේට මොනවා හොඳයිලු. तेरे बोमल सेना उमट लन्नुवा අපේ නඩේ යන ගමන් තියෙන්නේ මාගව ඉන්නම් කියලා net කොනින් කීවා ආදරේ මා පැවසිනහා හිතට හරිතුවා සදවගේලා ඔබත් කියන මනුත්‍රතුවා සදවගේලා ඔබත් කියන මනුත්‍ර तेरे बोमल सेना उमट लन्नुवा අපි දැන් යන්නේ අන්න අර අතන පේන කන්දර තමයි. ඒ view එක කොහොමද කියලා අපි එතනට ගිහිල්ලාම පෙන්නනවා. මාර ලස්සන view එකක්.
විශිෂ්ටයි. රංගනය අතිවිශිෂ්ටයි. සතුටුදායකයි. හරි. කූඩැල්ලෝ නැත්නම් වඩාත්ම හොඳයි. වඩාත්ම හොඳයි. එච්චරයි. එනවනම් තිබිච්ච හොඳම නැති වැඩේ කූඩැල්ලෝ. දැන් වගිනුත් අහනවා ටී. ඔයාලට හයික් එක ගැන මොනවද කියන්නේ? ෂුවින්ගම් එක විතරයි. කියන්න මොනවද හිතෙන්නේ? ගොඩක් දේවල් හිතනවා දැන්. ඔන්ලි කූඩැල්ලෝ. ඔන්ලි කූඩැල්ලන්ට ලෑස්ති වෙලා එන්නේ නෝනා. මේකේ තියෙන්නේ කොහෙද ගම? නිකිල්ල ගස්කට ආවා. හවුරංගෙතට ආවා. ඊට පස්සේ එතනින් එහාට අපිවත් එක්කන් ආවා. සුසුන් අංශු පාසා සුපින්වන්ත ආශා රැක මත නල කවසා හැඟුම් රංචු වේලා රේ පින්න පිරිලා මීන සිපිය සදරා සිතේ ඇඟුම කොඳුරා සදා මටම ලැබෙන නාරී සදාමා සුන් අංශු පාසා සුපින්වන්ත ආශා රැක මත නල කවසා හැඟුම් රංචු වේලා රේ පින්න පිරිලා මීන හිත කීරි කැයිලා මරිදුනා ඔබ දන්නේ නෑ නේද මේවා මට යන්න බෑ මතක ඇරදා ඔය වාගේ දුර ඇත පියවා හිනැන්න අමතක වුණා මතක් වෙන වාරයක් පාසා මේ බැඳුණු සෙනේ කෙති නදමා පවසන්නේ ආදරිය කියා කෙලෙසදමා මතන්නේ අපේ ලෝවේ කෙදිනද අප තනි වෙන්නේ රැසිනින් ඔබ ළඟ මා සැනසෙනවා මා සැපෙයින් ඔබ ගැන සිතලා තැවෙනවා එන්න හංසිකා view එක බලන්නේ හංසිකා එන්නකෝ. හරි හරි. හංසිකා එන්න. කොහොමද view එක? කතා කරන්න දෙන්නේ. ඔව් ඇල්ලක් තියෙන. මෙතනින් පහළ. ඔව්. මොළසිරි කොන්දස් ක්ලාස් ටිකක් නේ. මාරම ලස්සනයි. මාරම ලස්සනයි guys. මේ බැඳුණු සෙනේ කෙති නදමා පවසන්නේ ආදරිය කියා කෙලෙසදමා මතන්නේ අපේ ලෝවේ කෙදිනද අප තනි වෙන්නේ guys මාරම ලස්සනයි. දැන් කළු වෙලා බා. මේ ඉන්නේ අපේ සඳුනී, මේ ඉන්නේ නිපුණී. මාත් ඉතින් අඳුන්වලා දෙනවා. මේ ඉන්නේ අපේ අමාෂී. පිටි අක්කා. පිපි අක්කා. hi. හයි. මොකද හිතෙන්නේ view එක ගැන? ඔයාට මොනවද හිතෙන්නේ අපේ ගමගේ? අර view. ගම ගැන අපිට අර හරි ටික ෆොටෝ. අර හරි යගනුත් දාන්න.
ඔය එන්න. මොකද හිතෙන්නේ view එක? මට සිරිපැරකුම් මතක් වුණා. මේක වාසිය කරන අමාරු ඒ තරම් නෑ. तुझे दिख दिख जाना सनम සින්දුවක් කියමු. වෙන සින්දුවක් කියන්න. ශාම් මෙන්න ඔයගෙන් view එක ගැන අහන්න. තුනු සෙනේ කෙති නදමා පවසන්නේ ආදරිය කියා කෙලෙසදමා මතන්නේ අපේ ලෝවේ කෙදිනද අප තනි වෙන්නේ රැසිනින් ඔබ ළඟ සැනසෙනවා ෆයිනස් කොතන හිටි එහෙම පයිති DJE නලයිච් ඉමර්ජන්සි නෙවෙයි හොයටින්නේ. යා මොකද චුට්ටකට කැප් එක අපි දැන් ආපහු යන්නේ හිත කීරි කැයිලා මරිදුනා ඔබ දන්නේ නෑ නේද මේවා මට යන්න බෑ මතක හැරලා ඔය වාගේ දුර ඇත පියවා හිනැන්න අමතක වුණා මතක් වෙන වාරයක් පාසා